ඔන්න ඉතින් අසාවරුවාද ඇවිල්ලා තියෙන කෝවින්නට කටුනායක ප්‍රදේශයේ තියෙන කොවින්න මොහිදින් ජුම්මා පල්ලියට තමයි අද ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ දවස්වල ඔය කට්ටිය හැමෝම දන්නා ඉතින් නෝම්බි කාලේ. ඉතින් නෝම්බි කාලේ ඉතින් මේ නෝම්බි කියන්නේ මොකද්ද? එහෙම නැත්නම් මේ නෝම්බිය අපි දන්නවා ඉවර කරන්න නිරාහාර හිටියට පස්සේ ඒක ඉවර කරන්න කැඳ එකක් බොනවා. ඉතින් මේකේ තේරුම මොකද්ද? මේ කැඳ එක හදන්නේ කොහොමද? විශේෂයෙන් මේක තමයි කැඳ එක හදන්නේ කොහොමද? ඉතින් මොකද මේක අපිට විශේෂයි. සිංහල කට්ටියන්ටත් ඉතින් සිංහල පවුල් වලටත් මේ කැඳ එක හම්බ වෙනවා අපේ මුස්ලිම් යාළුවෝ මගින්. නැත්තම් සිංහල කට්ටිය තමයි අර කට්ටිය ඇවිල්ලත් තරයි යන මේ කැඳ එකට අපි ගොඩක් ආසයි. ඉතින් ඒ නිසා තමයි අසාපුර ආදාවේ කෝවින්නට මොහිදින් ජුම්මා පල්ලියට මේ විස්තර ඔක්කොම දැනගන්න නෝම්බි යන්නේ කුමක්ද? නෝම්බි කැඳ එක හදන්නේ කොහොමද මේ ඔක්කොම විස්තර දැනගන්න පුළුවන්. අද අපි මේ පූජකතුමාව හම්බෙලා ඒ විස්තර ඔක්කොම දැනගමු. එහෙනම් අපි යමු ඇතුළට. අපිත් එක්ක මේ අවස්ථාවේදී සම්බන්ධ වෙලා ඉන්නවා කෝවින්ද මොහිදින් ජුම්මා පල්ලියේ මෞලිතුමා. ඔබතුමාව අපේ බොහොම ගෞරවණීයව අපේ අන්සරණ පිළිගන්නවා. මෞලිතුමත් එක්ක කතා කරන්න කලින් මෞලිතුමා හඳුනා ගැනීමක් කරමු. ඔබතුමා මම ඇවිල්ලා මේ කෝවින්න පල්ලියේ ප්‍රධාන ඉමාම් කියන්නේ මෞලවිතුමා තමයි ඉමාම් කියන්නේ. ඉතින් ඉමාම් කියන්නත් පුළුවන් මෞලවි කියන්නත් පුළුවන්. මගේ නම මොහමඩ් ශිහාම්. මොහමඩ් ශිහාම්. ඔව්. මම ඉන්නේ පන්චවල වයංගල්ලේ. ඔව්. දැන් ඔබතුමා මෙම පල්ලියට ඇවිල්ලා කොතර කාලයක් යනවාද? මේ මං ළඟදී තමයි ආවේ. ළඟදී. සාමාන්‍යයෙන් අවුරුද්දක් වගේ ඇති. අවුරුද්දකයි. දැන් ඔබතුමාලා කාලෙන් කාලයට පල්ලිය වල මාරු වෙන්න පුළුවන්. මාරු වෙනවා. ඒ කියන්නේ සමහර තැන්වල එයාට සෙට් වෙන්නේ නැත්නම් එයාට කැමති තැනට මාරු වෙනවා. එහෙම තමයි මාරු වීමක් වෙනවා. සාමාන්‍යයෙන් අර කිතුල් ජනතාව අපේ ෆාදර්ස්ලා අපි හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ කියනවා ඒගොල්ලොන්ට ඒගොල්ලෝ පල්ලිය අවුරුදු 3ක් ඉන්න ඕන අනිවාර්යයෙන්. අනිවාර්යයෙන්. ඔව්. ඉතින් අපිට හැම කියලා නැහැ. සාමාන්‍යයෙන් එක පල්ලියට එක මොළතුමා ආවනේ. ඉතින් එයාට කැමති කාලෙක ඉන්න පුළුවන්. ඔව්. ඉතින් සමහර වෙලට ඒගොල්ලොන්ට ජනතාව සෙට් වෙන්නේ නැත්නම් එතන යාට ඊට වඩා උසස් තැනක හම්බුනාම ඉතින් එයා මොනවද ගන්නේ මෙතන වෙන කෙනෙක් දානවා දාලා එයා වෙන තැනකට යනවා. يعني වෙන තැනකට මාරු වීමක් වෙනවා නම් මෙතෙන්ද වෙන කෙනෙක් ඔව් එයා අනිවාර්යයෙන් එයා දාන්න ඕනේ කැමතිලා එයා දාලා යන්න කැමති නම් දාලා යන්න පුළුවන්. එහෙනම් අර පාරිභෝගික කරන්නේ අර බෝඩ් එකෙන් ඉන්න කට්ටිය ඒගොල්ලෝ හොයාගන්නවා. ඒ විදිහට තමයි ඒකට මේ පල්ලියක රැඳී සිටින කාලය තීරණය වෙන්නේ. ඔව්. අපි දැන් නෝම්බි අවුරුද්ද කියලා මේ අපි අහලා තිබ්බට මේකේ තේරුම මොකක්ද කියලා අපි දැනගන්න ඕන මුලින්. නෝම්බි කියන්නේ මෑමයි. නෝම්බි කියන පුරාණ එක සඳහන් වෙලා තියෙනවා. නෝම්බි කියනකොට අපි කන්නේ නැතුව බොන්නේ නැතුව ඉන්න එක නෙමෙයි. නෝම්බි කියන්නේ ඒ නෝම්බි දවස්වල නෝම්බි අල්ලගෙන තමන්ගේ කෑම බීම ඒ වගේ ආශාව මේව දෙයියොන්ට කියලා අල්ලාහ් තාලාට කියලා මේක අපි ඉවත් කරනවා. ඒ කියන්නේ පාලනය කරගන්නවා. පාලනය කරගන්නවා. කන්නේතෝ බන්නතු ඉන්න එක විතරක් නෙමෙයි. ඒකෙන් අපි කොහොමද කන්නේතෝ බන්නතු ඉන්නවද? ඒ වගේම අපේ අංග අවය ඒක ඇස් වෙන්න පුළුවන්, අපේ හිත වෙන්න පුළුවන්, අපේ ශරීරයේ තියෙන හැම එකම පාලනය කරන්න යුතුයි. පාලනය. ඉතින් මේක තමයි මේ නෝම්බි කියන්නේ ප්‍රධාන කාරණා. ඉතින් මේකෙන් බලාපොරොත්තුව තමයි අල්ලාහ් තාලා කුර්ආන් එක කියනවා කුතිබ අලයිකුමුස් සියාම් කමා කුතිබ අලල් ලදීන මින් ක්බලිකුම් ලඅල්ලකුම් තත්තකුන්. ඔබට මේ නෝම්බි දවස් නෝම්බිය ඔබට දීලා තියෙන මොකටද? ඊට කලින් සමාජයක් හිටියා. මේගොල්ලත් නෝම්බි ඇල්ලුවා. ඉතින් ඒගොල්ලෝ වගේම තමයි ඔබලාට නෝම්බි මං අල්ලන්න කියලා තියෙන්නේ. මේකෙන් බලාපොරොත්තුව ලඅල්ලකුම් තත්තකුන්. ඔබට අල්ලාහ්ගේ තක්වාව බිය ඇති වෙන්න ඕනේ. මේක තමයි ප්‍රධාන කාරණාව. මේ නෝම්බි බලාපොරොත්තුව මොකද? තක්වා වෙන්න ඕනේ. අල්ලාහ් තාලාගේ බිය. ඒ බිය හිත ඇතුළට හරියට ආවන මිනිස්සු පව් කරන්නේ නැහැ. ඒ බිය හරියට තියනවනේ ඌගෙන් පව් සිද්ධ වෙන්නේ නැහැ. ඒ බිය අඩු වෙනකොට තමයි අන්න පව් සිද්ධ වෙනවා. ඉතින් මේ රමදාන් මාසයේ මේ සොම් කියන්නේ නෝම්බි මේ ප්‍රධාන බලාපොරොත්තුව ලඅල්ලකුම් තත්තකුන්. මේ තක්වාව හොඳට අපි අරගන්න ඕනේ. මේක තමයි ප්‍රධාන බලාපොරොත්තුව.
ඉතින් මේ තක්වාව අපි දිගටම තියාගන්න ඕනේ. මේ රමදාන් මාසෙ විතර නෙමෙයි. තක්වාව කියන්නේ රමදාන් මාසෙ විතර තියාගත්තා ඊට පස්සේ නැති වුණා හැම නේ. මේකෙන් ගොඩාක් අපිට ප්‍රැක්ටිකල් එනවා. අපි නෝම්බි අල්ලනකොට දැන් බණ්ඩ පුළුවන් ඕන සයන්ටිස්ලා ඒ වගේ ඒගොල්ලෝ කියනවා වෛද්‍යවරුත් කියනවා. මොකද මේ නෝම්බි අල්ලනකොට ගොඩාක් ලෙඩවලට මේක සුපදෙනවා කියලා. මේ නබිතුමා කියලා තියෙනවා ඒ වගේම සෝමු තසිහු ඔබ නෝම්බි අල්ලන්න වට ආරෝග්‍ය වේ. කියන නබිතුමා එද්දාම කිව්වා. 1400ට කලින්ම කිව්වා නෝම්බි අල්ලන්න. ඒක නෝම්බි අල්ලනකොට එයාට මනස පොඩ්ඩක් කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. අංග අවය කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. අනුන්ගේ දේවල්ට කට දාන්න නැතුව. ඒ වගේ දේවල් මේ නෝම්බ වලින් ගොඩක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි මේ නෝම්බි දවස්වලදී ඔබතුමා අහන්න පුළුවන් මේ ඇයි මේ කැඳ දෙන්න කියලා. නේද? දැනගන්න ගොඩක් අවශ්‍යයි. නෝම්බිට කැඳයිටයි නෝම්බිටයි සම්බන්ධ එච්චර නැහැ. නැහැ කියන්නේ කැඳ නැත්තම් නෝම්බි නෑ නෙමෙයි කියනවා. එහෙම නෙමෙයි. මේ කැඳ කිව්වේ පිටිපස්සේ කාලේ ආව. මේ කියන්නේ ඉස්සර කාලේ මේ කැඳ ඔහොම තිබුණේ නැහැ. ඒක පිටිපස්ස කාලේ ඉන්දියාව ඒව මියන්මාර් වල ඒ වගේ රටවලින් තමයි මේක ඔහොම ආවේ. ඉතින් ඊට පස්සේ මේ ලංකාවට ඒක සෙට් වුණා. දැන් මේ වෙලා තියන්නේ මෙහෙම. අර කියනවනේ EGB නැතුව කෑමක් නැහැ කියලා තව කියනවනේ. අන්න ඒ වගේම දැන් කට්ටියට වෙලා තියන්නේ කැඳ නැතුව නෝම්බි මේ වගේ කියන තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි දැන් කැඳ ඕව හැම පල්ලියෙම ඒක හදලා දෙන්නේ. ඉතින් මේ කැඳ වලින් ගොඩාක් කට්ටිය ප්‍රයෝජන ගන්නවා. සමහර ඔබතුමා මේ බල හිතන්න පුළුවන් සමහරුන්ට සල්ලි නැහැ. හැමෝම එක වගේ නෙමෙයි. එయ్యෝ කියනවා මම මේ මිනිස්සාව එක විදියට මම මෙව්වේ නැහැ. සමහරු සල්ලිකාරයෝ, සමහරු දුප්පත්, සමහරු ඒ මෙදෙන් ඉන්න කට්ටියක් ඉන්නවා. ඉතින් මේ එතුල තමයි මේ ලෝකය අල්ලාහ් තාලා පාලනය කරන්නේ. ශක්තිය අල්ලාහ්ගේ ශක්තිය එයාගේ අර කන්ට්‍රෝල් එක මේ ලෝක තියාගෙන තමයි අල්ලාහ් තාලා මෙහෙම සිද්ධිය කරලා තියෙන්නේ. සාමාන්‍ය හිතමුකෝ මේ ලෝකයේ තියෙන ඔක්කොම දුප්පත්. එතකොට මේගොල්ලෝ සල්ලි හම්බ කරන්නේ කොහොමද? බෑ. ඒ වගේ හිතමුකෝ ඔක්කොම සල්ලිකාරයෝ. වැඩ කරන්න කවුරුත් නැහැ. ඉතින් දෙයියෝට දන්නවා මේ ලෝකයේ මෙහෙම තිබුණා නම් තමයි මේක හරියට පාලනය කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒකට සල්ලිකාරෝ ටිකයි දුප්පත් මිනිහයි කුලි කරන්න කට්ටියයි ඒ වගේ මුදලාලි කට්ටිය නැහැම ඉන්නවා. ඉතින් මේගොල්ලෝ තමයි මේක රෝල් කරගෙන යන්නේ. ඉතින් මෙහෙම යනකොට තමයි මේ ලෝකය ඒ දුවන්නේ. ඉතින් මේ වගේම තමයි අර නෝම්බි කාලෙම අර කැඳ ඉතින් මේ ගොඩාක් කට්ටිය මේකේ ප්‍රයෝජනව ගන්නවා. සාමාන්‍ය කියන්න පුළුවන් මුස්ලිම් විතරක් නෙමෙයි. මුස්ලිම් නොවන අයත් ඇවිල්ලා සාමාන්‍ය බෞද්ධ මිනිස්සුත් එනවා. බෞද්ධ කට්ටිය. ඔව්. තමිල් මිනිස්සුත් එනවා. ඇවිල්ලා කැඳ ගන්නවා. ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ. ගැටලුවක් නැහැ. හැමෝටම දෙනවා. පල්ලිය ඕන පල්ලියට ගියාම ඒ බෞද්ධද සිංහලද තමිල්ද කියලා බලන්නේ නැහැ. ඒගොල්ලෝ කැඳ දෙනවා. ඉතින් මේකෙන් ගොඩාක් ප්‍රයෝජනවක් තියෙනවා. සමහර දුප්පත් මිනිස්සු ඉන්නවා ඒගොල්ලොන්ට උදේට කෑවොත් රැට නැහැ. ඔව්. ඒ සාමාන්‍ය අපි නෝම්බි දවස්වල දන්නවා. ඒ උදේ පාන්දර 4:00ට පාට නැගිටින්න ඕනේ. නැගිටලා එතන පොඩි කෑම කනවා. ඒකට කියනවා සහර් කියලා. ඒක පාන්දර 4:00ට. ඔව්. අර අදාන් කියනවනේ. උදේ පාන්දර අදාන කියනවා පල්ලිය අල්ලාහ් අක්බර් කියලා. අන්න ඒකට ඉස්සෙල්ලා මේක ඉවර කරගන්න ඕනේ. අදාන් කිව්වට පස්සේ මොකුත් කන්නේ නැහැ. කන්නේ නැහැ. උදේ පාන්දර. එතනින් තමයි පටන් ගන්න. එතනින් පටන් ගන්න සවස 6:00මාර 6:20 ඒ වෙනකොට තව අදානක් කියනවා. ඒකට කියන්නේ මගරිබ් අදාන් කියලා. එතනේදී තමයි අපි නෝම්බි ආයි අරින්නේ. ඉතින් මේ ඇතුළ අපි මොකුත් කන්නේ නැහැ, බොන්නේ නැහැ. ඒ වගේ ඕපදොප්ප හොඳ නැහැ. අනුන්ගේ දේවල් ඔක්කොම හොඳ නැහැ. ඉතින් ඒ වගේ කාලේ ඔයා හිතන්න පුළුවන් සාමාන්‍යයෙන් හලාල් වෙච්ච දේවත් හරාම් වෙනවා ඒ වෙලාවෙ. ඒ කියන්නේ අර මම කිව්වනේ උදේ පාන්දරෙන් ඉඳලා හවස වෙනකොට කාලයක් තියෙනවනේ. ඒ කාලය තුළ හලාල් වෙච්ච දේ හරාම්. බලන්නකෝ කනවා. අප කනකොට ඒක හලාල්. කෑමක් කනවා කියමුකෝ.
හැබැයි නෝම්බි දවස්වල හරම්. අපේ බිරිඳ ඉන්නවා. ඔව්. බිරිඳත් එක්ක කොහොමද සැමිය කොහොමද ලඟ වෙනවා. ඒක දවල් වේලාවේදී නෝම්බි දවස්වල ඒක තහනම් හරම්. ඔව්. ඒක රේට් ඒගොල්ලෝගේ ඒ පාලනය කරගන්න පුළුවන්. ඒ වගේ තමයි නෝම්බියට සමහරු අර සොලියුෂන් දාලා තියෙන්නේ. නොම්බි ඒ කියන්නේ දැන් මේ නිරාහාරව ඉන්න කාලයක් තියෙනවා මාසයක් හරි එහෙම ඒක කොහොමද දැනගන්නේ? ඒ දැනගන්නවා කියන්නේ නෝම්බි මාසය එනකොට අපේ අරාබි කැලෙන්ඩර් වගේ තමයි අපි බලන්නේ. ඉතින් ඒ කාලයේදී රමදාන් කියලා මාසයක් එනවා. ඔව්. ඒ මාසය එනකොට හඳ බලන්න ඕනේ. හඳ දැක්කාම අපේ මේ හැමෝම ජමියතුල් උලමා ඉන්නවා. ඔව්. ඒගොල්ලෝ අර අපිට පොඩි පරිවර්තනයක් දෙනවා. දැන් හඳ දැක්කා. ඉතින් ඒ රමදාන් පළවෙනි දවසේ දාලා දැක්ක ඒ විරාවිදලා අපි දිගටම නෝම් බලනවා මාසයක් වගේ. සාමාන්‍ය 29ක් වෙන්නත් පුළුවන්. මාසය කියන්නේ 30යි 29යි. ඉතින් ඒ 29 ඇතුළ අපි දෙනුත් අප අද 29යි. 29. ඔව්. දැන් අපි දැන් 29 ඇල්ලුවනේ. නෝම් බලලා තියෙන්නේ. දැන් සවස වෙනකොට ආයි අපි හඳ බලනවා. හඳ බලනවා. ඒ මොකටද? නෝම්බි ඉවරවන්න ඒ දවස ඒ කාලය ඒ මාසෙ විතරක් වෙනවා. දැන් නෝම්බි ඉවර වෙන්න මේ කාලේ ඉඳලා දැන් අපි ඊට පස්සේ යනවා අවුරුද්දට. අවුරුද්ද නෝම්බි අවුරුද්ද. ඒකට ආයි හඳ බලන්න ඕනේ. දැන් අද දවස කොහොමද හඳ බලනවා. බලලා දෙක්කුත් අන්න ප්‍රචාරයක් දෙනවා හෙට අවුරුද්ද කියලා. ඉතින් ඒ එතනින් ඉඳලා තමයි නෝම්බි අවසන් වෙන්නේ. ඔව්. මේක අනිවාර්යයි. මේ රමදාන් මාසයේ නෝම්බි තියෙනවානේ. මේක පිරිමිද ගෑවුද කියලා ભેදයක් නෑ. වයසට ආපු හැමෝම නෝම්බි අල්ලන්න ඕනේ. යම් යම් අර ගෑනු වලට සමහර ලැබු ඉන්නවා. සමාන කුරාණේ කියලා තියෙනවා. රමදාන් මාසයේ නෝම්බි දෙන්නට අල්ලන්න බෑ. එක්කෙනෙක් ලැඩ වෙලා ඉන්නවා. ඉතින් එයාට chance එක දෙන්න බෑ. ඉතින් එයාට පුළුවන් ඒ ලෙඩ හරි වෙනකන් නෝම්බි අතාරින්න පුළුවන්. ඊට පස්සේ ඒක හරි වුණාට පස්සේ ආයි අල්ලන්න ඕනේ. නෝම්බි දවස් ඉවර වෙනවනේ මාස ඉවර වෙනවාට පස්සේ එයාගේ මිස් වෙච්ච අර නෝම්බි තියෙනවනේ. ලෙඩ වෙලා මිස් වුණානේ. අන්න ඒ නෝම්බි ටික ආය තනියම අල්ලන්න ඕනේ. තනියම අල්ලන්න. ඔව්. ඒ අනිවාර්යනේ මේක. ඒ වගේ තමයි එක්කෙනෙක් ගමන් කරනවා. ඔව්. දුර ගමනක් කරනවා නම් එයාට නෝම්බ අතාරින්න පුළුවන්. ඔව්. එයාත් අතාරිලා එයාගේ ගමන ඉවර වුණාට පස්සේ ඒක කන්ටිනියු කරන්න පුළුවන්. රමදාන් මාසයේ. ඒ රමදාන් මාසයේ එයාත් ඉවර වුණාට පස්සේ එයාට මිස් වුණු අර නෝම්බ තියෙනවනේ. අල්ලන්න බැරිච්ච ගමන් කරනවා හින්දා අල්ලන්න බැරි වුණා. ඉතින් මෙයා මේ නෝම්බ මෙයාත් ඒකට අපි කියනවා කලා කියලා. ඒක ආයි තනියම අල්ලන්න ඕනේ. ඒ දෙන්නාම. ඒ වගේ සමහරු අර ගෑනු ඉන්නවා සමහර ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලෝ පිළියෙති දවස් වල ඒගොල්ලෝ අල්ලන්න හොඳ නැහැ. ඒගොල්ලෝ ඒක ක්ලියර් වුණාට පස්සේ ඒගොල්ලෝ අල්ලන්න ඕනේ. ඒගොල්ලන්ට වගේ තමයි. ඒගොල්ලෝ ඊට පස්සේ ආයි නෝම්බි ඉවරනාට පස්සේ අර අනිත් නෝම්බි දවස් වෙනවනේ. මේ අවුරුද්ද නෙමෙයි. ආයි අවුරුද්දක් නෝම්බි වෙනවනේ. ඒ කාලය තුල මේ ගෑනු මොකද කරන්න ඕනේ? ඒගොල්ලෝගේ ආර අල්ලන්න බැරි අර නෝම්බි ටික ඒගොල්ලෝ අල්ලන්න කම්ප්ලීට් කරන්න ඕනේ. ඒක මේ කම්ප්ලීට් කරන්න ඕනේ ඊළඟ නෝම්බි ඒක කලින්. ඔව්. ඒ දින ගානත් එක්ක ඒතකොට කට්ටිය දිගටම කන්ටිනියු කරගෙන යන්න ඕනේ. ඉතින් ඒක තමයි මාර්ගය. ඔව් මම හිතන ඇත්තටම අපි නෝම්බි කියලා කිව්වට දැන් ගොඩක් කට්ටිය හිතන් ඉන්නේ නැති මේ නිරාහාර ඉඳලා අන්තිම හවස කැඳ බීලා ඒක අවසන් කරනවා. එහෙම ඔය වගේ විවිධ ප්‍රශ්න තියෙන්නේ නැති නෝම්බි ගැන හරි දැනුමක් තියෙන්නේ නැතුව ඇති. සමහර මේ කැඳ බොන්නේ ඇයි මේ ප්‍රශ්න ගොඩක් ඉන්නේ නැති මම හිතන්නේ මෞලිතුමා අද සියලුම දේ ගැන බොහොම මේ ලස්සනට පැහැදිලි කිරීමක් කරා අපිට මේ නොදන්න පුද්ගලයින්ට ඒ ගැන ලොකු දැනුමක් හම්බුණා කියලා මම හිතනවා. ඇත්තටම මෞලිතුමාගේ වටිනා කාලයෙන් අපි වෙනුවෙන් ඇවිල්ලා මේ ගැන අපිව දැනුවත් කර පිළිබඳව අසාබ්‍රෝ YouTube channel එක ගැන ඔබතුමාට දෙවියන් ස්තුතිවන්ත වෙනවා. දවසින් දවස කැඳ හදන එක වෙනස් වෙනවා. දවසේ එළවලු කැඳ තියනවලු, චිකන් කැඳ තියනවලු, ඉතින් සවුගංජි තියෙනවා. ඉතින් අද දිනේ අපි ආපු දවසේ ඔන්න මෙතන හැදෙන්නේ සවුගංජියක්. ඉතින් සවු කැඳ එකක් තමයි තියෙන්නේ. සවු කැඳ එක හැදෙන්නේ කොහොමද කියලා සම්පූර්ණ වීඩියෝ එකයි බලමු.
Thank you.